නුදුරේදීම පැවැත්වෙන ග්‍රාම නිලධාරී විභාගය සඳහා විෂයානුබද්ධ සුවිශේෂී සාමාන්‍ය දැනීම අනුමාන ප්‍රශ්න මාලාවක් අද අපි රැගෙන ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කරන ලද්දේ කුමන වර්ෂයේද? 1963. මෙරට ග්‍රාම පාලනය ආරම්භ වූයේ කුමන යුගයේද? අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයේ ගම් පාලනය තනතුර හැඳින්වූයේ කුමන නමකින්ද? ගමික. ගම්මුලාදෑනී තනතුර ග්‍රාම සේවක ලෙස වෙනස් වූ පනත කුමක්ද? 1964 අංක 6 දරන පනත. ග්‍රාම සේවක යන්න ග්‍රාම සේවා නිලධාරී ලෙස වෙනස් වූ පනත කුමක්ද? 1977 අංක 5 දරන පනත. ග්‍රාම සේවා නිලධාරී යන්න ග්‍රාම නිලධාරී ලෙස වෙනස් වූ පනත කුමක්ද? 1993 අංක 3 දරන පනත. ග්‍රාම නිලධාරියෙකුගේ ආසන්නතම අධීක්ෂණ නිලධාරියා කවුද? ප්‍රාදේශීය ලේකම්. ග්‍රාම නිලධාරියෙකු විසින් හසුරුවන ප්‍රධාන පරිපාලන ඒකකය කුමක්ද? ග්‍රාම නිලධාරී අංශය. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී සේවය අයත් වන අමාත්‍යංශය කුමක්ද? රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වර්තමාන අමාත්‍යවරයා කවුද? ආචාර්ය AHMH අබේරත්න මහතා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද? 14008යි. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන කොපමණද? 340යි. ශ්‍රී ලංකාවේ වැඩිම ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය කුමක්ද? කුරුණෑගල දිස්ත්‍රික්කය. ශ්‍රී ලංකාවේ අඩුම ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය කුමක්ද? කිලිනොච්චිය දිස්ත්‍රික්කය. ග්‍රාම නිලධාරී කොට්ටාසයක් සඳහා අංකයක් ලබා දෙන්නේ කුමන ආයතනය විසින්ද? රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව. ග්‍රාම නිලධාරිවරයා විසින් පවත්වාගෙන යා යුතු ප්‍රධාන දිනපොත කුමක්ද? රාජකාරී දිනපොත. ග්‍රාම නිලධාරී සේවය පළාත් රජයට අනුයුක්ත කරන ලද්දේ 1990. ග්‍රාම නිලධාරී සේවය නැවත මධ්‍යම රජයට අනුයුක්ත කරන ලද්දේ 1995. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී තනතුර සඳහා බඳවා ගනු ලබන අවම වයස් සීමාව කුමක්ද? අවුරුදු 21. ග්‍රාම නිලධාරී සේවයට අදාළ අනුමත තනතුරු ගණන වන්නේ 14039යි. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.